මගේ ගෙදර මම ජීවත් වෙන්නේ. මගේ අම්මයි තාත්තයි, මගේ බිරිඳයි, මගේ දරුවෝ දෙන්න එක්ක ජීවත් වෙන්නේ. මගේ ලොකු දරුවගේ වයස අවුරුදු 7යි, පොඩි දරුවගේ වයස අවුරුදු 3යි. වගාවක් විදිහට මම අක්කර 2කමාරක් කුඹුරු කරනවා. මගේම මේ ඉඩම තමයි කෙසෙල් අක්කර 2කමාරක් දාලා තියෙන්නේ. අවුරුද්දට කන්න දෙකක් වගා කරනවා. ඒ කන්න දෙකේම වී තමයි වගා කරන්නේ. කුඹුරු වගා කිරීම සඳහා ට්‍රැක්ටර් දෙකක් සමග හාවෙස්ටරයක් මා සතුව තියෙනවා. අවුරුදු කීපයකට පෙර අපිට වල් මර්ධනයට පොඩ අපහසු වුණා. තෙල් වර්ග කීපයක් අපි කවලම් කරා. ඒත් වල් මර්ධනය කරගන්න අපිට අපහසුතාවයකට ලක් වෙන්න උනා. අපි කුඹුරු කරනකොට ප්‍රධානම ගැටලුව තමයි අපිට වල් මර්ධනය කරන එක. අපි සමහර අවස්ථාවල වල් මර්ධනය සඳහා කෙමිකල් වර්ග දෙක තුන කවලම් කරලා තියදෙනවා. සමහරවිට 3-4 පාරක් යොදන්න සිද්ධ වෙනවා. සමහරවිට අපිට බැරි මේ අමාරුම අවස්ථාවලට අපිට මේ වල් අතින් පවා ගලවන්න සිදු වෙන අවස්ථා තියෙනවා. මුලින්ම ලෝයට් ගැන දැනගත්තේ CIC ආයතනයෙන් ඇවිල්ලා කරපු වැඩසටහනක් මගින් තමයි මම දැනගත්තේ. මුලින්ම මේ වල්නාශකය අපි හඳුන්වලා දෙන්න යද්දි ලෝයන්ට් කියන වල්නාශක හඳුන්වලා දෙන්න යද්දි ගොවීන් මේක අලුත් වල්නාශක නිසා මේක වැළඳ ගන්න කැමති වුණේ නැහැ. ඒ කැමති නොවීම නිසා අපිට සිද්ධ වුණා අපි මේක ආදර්ශන කරලා ගොවීන්ට පෙන්වන්න මේ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය. ඊට පස්සේ මේ ගුණාත්මක භාවය දැක්ක ගොවීන් මේ වල්නාශකය ඉතාමත්ම හොඳ වල්නාශකයක් කියලා හොඳින් වැළඳගත්තා. ඊට පසු කන්නේ මම ලෝයට් වගාවට යෙදුවා. කිසිම හානියක් වුණේ නැහැ. මගේ වල් මර්ධනයේ සියලු වල් මර්ධන හොඳින් සිද්ධ වුණා. ලෝයන්ට් වල්නාශකේ පාවිච්චි කළා සතියකින් පමණ මේ අපේ BG 360 359 සහ 94 කියන වී වර්ගවල යම්කිසි පත්‍ර රෝල් වීමක් දක්නට ලැබුණා. නමුත් ඒක සති 2-3ක් අතරදී යථා තත්ත්වයටපත් වුණා. ඒකෙන් අපිට ඒක මග ඇරුණා. Normally farmers mixing with other chemicals as well as they use when they apply the chemical there is a overlapping and they sometimes they use the higher concentration than the recommendations, then it will be a crop response. සාමාන්‍යයෙන් අපේ ගොවි මහතුරු කරන ප්‍රධාන වැරදි තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අවශ්‍ය ටැංකි ප්‍රමාණය ඒ අක්කරයට පාවිච්චි වෙන්නේ නැහැ. ලෝයන්ට් ශාස්ත්‍රයට ගෙන යනවා නම් වැදගත්ම දේ වෙන්නේ නිවැරදි දැනුම ගොවි මහතුරුන්ට ලබා දීම සහ නිවැරදි තාක්ෂණික ක්‍රමවේදත් සමග නිරන්තරයෙන් ගොවි මහතුරුන් සමග අත්දැකීම් බෙදා හදා ගැනීම ඉතාම වැදගත්. ලෝයට් වගාවට මම යෙදුවා. බයකුත් තිබ්බා මට මේ අලුත් තෙලක් නිසා. ඒත් හොඳින් වල් මර්ධනය වුණා. ගොයමට හානියක් වුණෙත් නැහැ. ලෝයට් හොඳයි කියලා තමයි මට කියන්නේ. මම මුලින්ම කුඹුරට ලෝයන් යොදන්න බය වුණා. ඒත් එකපාරක් යෙදුවාම ලෝයන් මුළු කුඹුරෙන් බැද්ද එකම පාරට මර්ධනය වුණා. මගේ ගොයමට කිසිම හානියක් වුණෙත් නැහැ.
දැන් මේ ප්‍රදේශයේ ගොයන් කපලා අස්වැන්න නෙලාගෙන ඉවරයි. නමුත් අපිට ඒ ගොවි මහත්තුරු නිරන්තරයෙන්ම හම්බෙලා ලෝයන් නිෂ්පාදනය පාවිච්චි කරාට පස්සේ අනිත් නිෂ්පාදන පාවිච්චි කරාට වඩා අස්වැන්න, ඒ කියන්නේ කුඹුරේ අස්වැන්න 5-10ක් අතර වැඩි වුණා කියලා ඒ සියලුම ගොවීන් අපිට කියනවා. ඒ නිසා ඒ ගොවීන් ලෝයන් නිෂ්පාදනය ඊළඟ කන්නේදීත් භාවිතා කරන්න බලාගෙන ඉන්නවා. Green technology is important for my country and my nation because it is not polluted to our environment, especially water and soil and the aquatic organisms. මේ වෙනුවට අපි ලොයිඩ් කියන නිෂ්පාදනය සාර්ථක නිෂ්පාදනයක් විදිහට ශ්‍රී ලංකාවේ භාවිතා කරලා තියෙනවා. මම හිතන්නේ ඕනෑම රටකට ඉතාම සාර්ථකව ඒක භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ලොයට් යොදපු කන්නේ හොඳින් අස්වැන්න වෙන කන්න වගේම අස්වැන්න හොඳින් තිබුණා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊළඟ කන්නේ වගාව අස්වද්දගෙන ඒ ආදායම මගේ ළමයිට වැඩිදුර ගන්නලා ගේදොර වැඩ කරගන්න තමයි බලාපොරොත්තු. මේ ලැබෙන හොඳ අස්වැන්නත් එක්ක මගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා ට්‍රැක්ටර් එකකුත් අරගෙන මගේ පවුලට සහ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න.